අපි බලමුද 2025 අනුකලනය ගාන කොහොමද හිතන්නේ කියලා. බලන්න ඉන්නකෝ. අපි අනුකලනය ගාන ගත්තොත් අපිට තියෙනවා අනිශ්චිත අනුකලනයක් වර්ගමූල x හරය 1 ඍණ k වර්ගයේ x dx. සුපුරුදු බින්නක භාග ගන්න නැහැ. ඇයි හරය සාධක කියලා නැහැ බින්න භාග දාන විදියක් නැහැ. ඊට පස්සේ අපි හිතන ඕඩේ එක බීජ ගණිතයේ සූත්‍ර ටික හරයලා තියෙන නිසා හරයේ අවකලන උඩ හදන්න බලනවා නෑ එහෙම සූත්‍ර අපි ඉගෙන ගත්තා ඒකත් නෑ ත්‍රිකෝණමිතික අනුකලන ත්‍රිකෝණපතික පද නැති නිසා ඒක හිතන්න ඕනේ නෑ ඊට පස්සේ අපිට ස්පෙෂල් ටයිප් එක මොකක් හරි එකකින් අවකලනය වැඩි වෙලා තියෙනවද ඒත් නෑ කොටස් වශයෙන් ගුණිතයක් පෙවුනට පේන ඒ කියන්නේ අනුකලනය අවකලනය කරලා ඉවර වෙන සිතියක් අපිට එහෙම ලොකුට පේන්නෙත් නෑ ඒක නිසා කොටස් වශයෙන් අපි ස්කිප් කරලා යනවා ආදේශ භාවිතයට ඒක තමයි ඕඩේ එක ආදේශ භාවිතය හිතුවොත් අපිට වර්ගමූලය තියෙන වර්ගමූලයක් තිබ්බ ගමන් වර්ගමූලෙන් ඉවත් වෙන්න අපිට ආදේශය දාන්න පුළුවන් හරිද මේ පොයින්ට් එකෙන් ගියොත් ආදේශ වර්ග දෙකක් තියෙනවා ත්‍රිකෝණමිතික ආදේශ බීජීය ආදේශ බීජීය ආදේශය නම් වර්ගමූලෙන් ඉවත් වෙන විදිහට වර්ගමූලය ඇතුලේ තියෙන එක්කෙනා වර්ගයක් විතර ගන්නවා ත්‍රිකෝණමිතික ආදේශය නම් එක දන tan වර්ගය එක දන cot වර්ගය sin වර්ගය cos වර්ගය ඒක හැදෙන විදිහට අපි සම්පූර්ණ වර්ගයේ සුළු වෙලා සර්ව සාමාන්‍ය සුළු වෙලා අන්තිමට වර්ගමූල ඇතුලේ වර්ගයක් හැදෙන විදිහට හිතන්න ඕන. ඒතර මේකේ වර්ගපද නැති නිසා x ගේ වර්ගපද නැති නිසා මම x t වර්ගය කියලා හිතනවා. ඒතර වර්ගමූල ඇතුලේ t ගේ වර්ගයක් හැදෙනවා වර්ගමූල ඉවත් වෙනවා. එහෙනම් මම මේ ආදේශය තීරණය කරලා ආදේශය දාලා ගාන හදන්න try කරනවා. යන්කෝ බලනවා හදන්න. හරි අපි 25 ගාන කියවුවා පළවෙනි කෑල්ල මම ඒකයි 1 කියලා ගන්නම්. I1 සමානයි අනුකලනය උඩ තිබ්බේ වර්ගමූල x යට තිබ්බේ 1 ඍණ k වර්ගයේ x dx. ඒතර මම ආදේශය තීරණය කළා x සමානයි t වර්ගය මම t කියලා ගන්න සාමාන්‍ය අපි පුරුදු විදිහට. එතකොට ආදේශය තීරණය කළා එහෙනම් සීමා දෙක මේක අනිශ්චිත අනුකලනයේ සීමා වෙනස් කරන්න දෙයක් නැහැ. දෙවෙනි පියවර ඕනේ නැහැ. තුන්වෙනි පියවර විෂය වෙනස් කරන්න dx වෙනස් කරන්න. එහෙනම් මම මේක dx හැදෙන විදිහට x විෂයෙන් හරි t විෂයෙන් හරි අවකලනය කරන්න. මෙතන කෙලින්ම dx මේ පැත්තේ හැදෙන විදිහට මම මේක t විෂයෙන් අවකලනය කරනවා. ඒතර මේ අවකලනය කළාම මේ පැත්තේ dt dx යට dt මෙතන 2t අපි කියලා දෙන්නේ මේක dt කියලා කියන සිම්බල් එක හරයයි ළවයයි නෙවෙයි. උනාට ඊළඟ පියවර අනුකලනයේට නිසා මම මේක හරස් ගුණ කරනවා වගේ තේරෙන විදිහට මේක 2 dx සමානයි 2t dt කියලා ලියා ගන්න. හරි එහෙනම් විෂයත් හරි අපි එන ආදේශයට මාරු අපි අලුත් විචලයට මාරු කරගමු ගාන t වර්ගය දානවා x වෙනුවට උඩ වර්ගමූලය තියෙනවා පල්ලෙහා තියෙන 1 ඍණ k වර්ගය x වෙනුවට t වර්ගය dx වෙනුවට 2t dt. හරි. නියත එළියට ගන්න පුළුවන් අනුකලනයෙන් නියත එළියට ගන්නවා. ඊට පස්සේ t වර්ගයේ වර්ගමූල කියන්නේ t දෙක වැඩි වුණාම t වර්ගය හැදෙනවා ළවේ. හරය සාධක කඩමු වර්ග දෙක අතරේ පේනවා 1 ඍණ kt. මම මේක පෙර සූදානමක් නැතුව හිතන විදිය තමයි වැදගත්. නේද? අපිට 2026 එන ගානක් හිතන්න බෑනේ. දැන් හිතන් ඉන්න බෑ. ඒ වෙලේ දැනුමින් ඒක ටැකල් කරගන්න ඕනේ. බලමු ටැකල් කරන විදිය මේවා. එහෙනම් අපි මේක දැන් හරය සාධක කියලා තියෙන්නේ. හරය සාධක කරන ඔප්ෂන් එක බින්න භාග. පළවෙනි ගාන බින්න භාග එකපාර පේන්නේ නැහැ. ඔන්න බින්න භාග තියෙනවා ආදේශ දාපු ගමන්. නියමටම නිර්මාණය කරලා තියෙනවා. එතකොට මෙතන t වර්ගයේ සමා t වර්ගයේ බෙදීම 1 ඍණ kt 1 ධන kt සමානයි අපි හරයන් දෙක බින්න කර ගන්නවා වෙන කරලා භාගයේ වෙන භාග හදා ගන්නවා. එහෙම කරගන්න හරය සාධක කරලා තියෙනවා. ඔන්න ළමයි හිර වෙන තැන. හරය සාධක කරලා තියෙනවා. කෙලින්ම ඔහොම දාගෙන යනවා. ඔහොමනේ අපි කියලා දෙන්නේ නේද? තේරුම් ගන්නකො. එහෙම බෑ. මුලින් බලන්න දාන්න කලින් මාත්‍ර හරියද කියලා. උඩේ ළවේ මාත්‍රය 2යි. යට එකේ මාත්‍රයත් 2යි. මාත්‍ර සමාන නම්
ලවයේ මාත්‍රය ලවයේ මාත්‍රය හරය මාත්‍රය සමාන හෝ ලවයේ මාත්‍රය හරය මාත්‍රයට වැඩින තවදුරටත් බෙදන්න පුළුවන්. එහෙනම් ඒ බෙදලා එන ලබ්ධියට එන බෙදුවාම එන ලබ්ධියට එකක්. ඔය දන්නවනේ බෙදීමේ. ඒ කියන්නේ මේ දෙකේ වෙනස. ඒ වෙනසට එන බහුපද කැලලක් අපි දාන්න ඕනේ අමතරව. නැත්තම් මේක වැරදි බහුපද බිඳ භාග වෙන් කරන එක. එහෙනම් නැත්තම් සාමාන්‍ය ළමයි හැම සාධකයෙන් වෙලා ගියා ඔහොම වෙන් කරගෙන ගියා. එහෙම බෑ. අපි බලන්න ඕනේ මාත්‍ර දෙක හරේ ලාවේ. එතනත් ළමයින්ට මේ ගානේදී වැරදෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙයාගේ මාත්‍ර දෙකයි මෙයාගේ මාත්‍ර දෙකයි මාත්‍ර සමානයි. ඒ කියන්නේ ලවයට එන්නේ නියතයක් නියත පදයක් අමතරව දාන්න ඕනේ. එහෙනම් මෙතන මම දැම්මා A කියලා ධන ඊට පස්සේ දැන් අර විදිහට හරයන් දෙක ලියාගෙන යනවා KT පල්ලෙහා තියෙනවා එක ධන KT හරේ මාත්‍ර එකක් අඩු යකුලට දාන්න එහෙනම් නියතයක් B දාන මෙතනට C දාන්න. දැන් පොදු හරයෙන් වැඩි කරනවා T වර්ගය සමානයි පොදු හරයෙන් වැඩි කරනකොට A වාරයක් එක ඍණ KT එක ධන KT එනවා මෙතන B වාරයක් මේ හරය කෑල්ල මෙතන වැඩි කරනකොට සුළු වෙලා ගිහින් මේ කෑල්ල විතරක් ඉතුරු වෙනවා එක ධන KT ධන C වාරයක් මේක සුළු වුණාම එක ඍණ KT. හරි මේක දැන් බහුපද සමානතාවයක් තියෙන්නේ බහුපද සමානතාවයකදී අගයන් ආදේශ කරන්නත් පුළුවන් මාත්‍ර සමාන කරන්නත් සංසන්දනය කරන්නත් පුළුවන් දෙපැත්ත මේ සංගුණ සංසන්දනය කරන්නත් පුළුවන් දෙපැත්තේ. හැබැයි හරිය බිඳුවක් වෙන අගයන් ආදේශ කරන්න යන්න එපා. ඒ නිසා මේකේ අපි කරන හොඳම වැඩේ තමයි මාත්‍ර සමාන කරන එක. මුලින්ම වැඩිම මාත්‍ර කියන බලන්න මුලින් පේන උගලන්ට T වර්ගයේ හැදෙනවා එහෙනම් T වර්ගයේ සංගුණක බලන්න. T වර්ගයේ සංගුණක ගත්තාම මේ පැත්තේ 1යි මේ පැත්තේ මෙයා ඉක්මනට කරගන්න ඕන සුළු කිරි නැත්නම් අපිට ටයිම් එකත් එක්ක ටැකල් වෙන්න බෑ. විනාඩි 20ත් 25ත් අතර ගානකින් කරන්න ඕන. ඒතර මෙයාගෙන් වැඩි වෙලා මෙයාගෙන් වැඩි වෙලා ආයි වැඩි වෙනවා ඒකෙන්. එතකොට ඍණ KT ධන KT වැඩි වුණාම K වර්ගය T වර්ගය හැදිලා ඒකෙන් වැඩි වෙනවා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් ඍණ AK කියලා. හරි. ඒත් මේ පැත්තෙන් ආයි හැදෙන්නේ නැහැ T වර්ග පදයක්. හරිද? එහෙනම් මට කෙලින්ම A ලියන්න පුළුවන් ඍණ 1යට K කියලා. එහෙනම් මම A වල අගය හොයාගත්තා. ඊට පස්සේ T සංගුණක බලනවා. T සංගුණක බලුවහම මේ පැත්තේ T සංගුණකේ බිඳුවයි මේ පැත්තේ T සංගුණක මෙතනනුත් හැදෙන T සංගුණකයක් හැදෙන විදිහ බලමුද? මෙයාගෙන් වැඩි වෙලා මෙයාගෙන් වැඩි වුණාම. එතකොට මොකද? මෙයා ධන KT මෙයා ඍණ KT කැපිලා යනවා. වර්ගයක අන්තරෙ මේ කැපිලා ගිහින් T ගේ සංගුණකයක් මේකෙන් හැදෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් T ගේ සංගුණකයක් හැදෙන්නේ නැහැ. මෙයාගෙන් හැදෙනවා ධන KB මෙයාගෙන් හැදෙනවා ඍණ KC. ඊට පස්සේ අපි මෙයා මේ පැත්ත දැම්මාම KK නියත තාත්වික නියත K අසමානයි බිඳුව අවස්ථාවේදී K කපන්න පුළුවන්. එතකොට B සමානයි C කියලා අපිට ලියන්න පුළුවන්. B සමානයි C කියලා ලියන්න පුළුවන්. හරි. හැබැයි මෙතනදී අපි K බෙදලා දාන්නත් පුළුවන්. K අසමානයි බිඳුව අවස්ථාව තමයි මේක ගත්තේ. හරි. ඊට පස්සේ නියත පද බලමු. මේ පැත්තේ නියත පද බිඳුවයි මේ පැත්තේ නියත පද නැහැ. මේ පැත්තේ එනවා A අමතක කරන්න එපා. A මේ පැත්තේ එනවා B මේ පැත්තේ එනවා C. ඊට පස්සේ A කියලා කියන්නේ මේක. එතකොට B ධන C සමාන 1ට K. හරිද? මම මේ පැත්ත දාලා ධන එක බෙදීම K විදිහට ලියාගත්තා. B සමානයි C ට. එතකොට මේක 2B. එතකොට B සමානයි 1ට 2K. ඒකෙම තමයි C ට එන්නේ. එහෙනම් මම ABC හොයාගත්තා බිඳ භාග දාලා. එහෙනම් අපි අනුකලනයේ
ගාන විසඳන්නේ යම් භින්න භාග කොටස. හරි. හරි මම කිසිම එඩිට් එකක් නැතුව අපි ඉක්මනට වේගෙන් ලියාගෙන යන ඉදිරියට කරගෙන යන්නේ. අපි එහෙනම් මෙන්න මෙයාට ආදේශ කරනවා අපිට ආපු ABC අගයන් ටික. මේ ආදේශ කරනකොට මම මෙතන t වර්ගය ලියාගත්තා. යට තියෙනවා එක ඉන්න kt. මේ පැත්තේ තියෙනවා එක ධන kt. බලන්න මම ලියාගෙන යන විදිහ. මේ දෙපැත්ත පොඩ්ඩක් ඊට තියාගන්නවා. හේතුව තීරෙයි. ඒ වෙලාවේ ඍණ 1යට k මෙතනත් මම ඉඩ තියාගන්නවා. ඊට පස්සේ b වලගේ 1යට 2k 1යට 2k වාරයක්. එතකොට එතන තිබ්බ හරය kt කරන kt එක එතනින් මෙතන ඉඩ තියාගමු. c එකත් ඒකමයි එන්නේ. එක ධන kt. හරි එහෙනම් අපිට තිබ්බේ මෙයාව අනුකලනය කරන්න දැන් ආදේශ දැම්මට පස්සේ t විශයෙන්. එතන මෙයා අනුකලනය කරනවා කියලා කියන්නේ මේ සෙට් එකම අනුකලනය කරනවානේ. එහෙනම් මෙයාට වෙනමයි මෙයාට වෙනමයි මෙයාට වෙනමයි තමයි. ඒක නිසා තමයි මම අර ඉඩ තියාගත්තේ. ඔන්නෝම අතර අපිට පෙන්වන්න පුළුවන්. ওই ටිකේ අනුකලනය තමයි අපිට ඕනේ. හරි මෙයාගේ අනුකලනය. 1යට k. විචල් නෙමෙයි තියෙන්නේ නියතයක්. 1යට k කියන්නේ වරද්ද ගන්න එපා. හරිද? ඒතර අර මේ k ln k කියලා දාන්න එපා. මේක k කියලා කියන්නේ නියතයක්. ඊට පස්සේ එහෙනම් මේ නියත මිලියට ගත්තාම එතන තියෙන 1 අනුකලනය කරන x ගේ බිඳුවනේ. x ගේ බිඳුව අනුකලනය කළාම x වෙනවා. දැන් මෙතන තියෙන t නිසා අපි t කියලා ලියා ගන්නවා. ඊට පස්සේ මේ දෙකෙන්ම මට එක ධන එක බෙදීම් 2යි k එළියට ගත්තා නම් ලේසිනේ. එක ධන 2යි k දෙකෙන්ම එළියට ගන්න. එතකොට මෙතන එනවා 1යට x type 1යට t තියෙන දැන් 1යට x type x වෙනුවට තියෙන්නේ රේඛීය පදයක්. එහෙනම් අනුකලනය කරන්න පුළුවන් x කියලා හිතලම අනුකලනය කරන්න. 1යට x එකේ එන්නේ ln x. එහෙනම් ln මෙලාදී t කරන්නේ t විදිය තියෙන එක ඍණ kt එක ඍණ kt එහෙම ලිව්වා. බෙදන්න ඕනි රේඛීය පදේ අවකලන. මෙයාගේ රේඛීය පදේ මොකද්ද? එක ඍණ kt එයාගේ අවකලනය කරන එක අවකලනය කරන බිඳුවයි. මෙයාව අවකලනය කරාම ඍණ k. එහෙනම් එයාගෙන් බෙදන්න. එක බෙදීම ඍණ k කියලා දාගන්න. මෙතන ධන මෙයා අනුකලනය කළාම 1යට t type තියෙන්නේ. t වෙනුවට තියෙන රේඛීය පදයක් අවුලක් නැහැ කරන්න පුළුවන්. එහෙමයි අපි හිතන්නේ. හිතන විදියයි වැදගත්. ගානම් කට පාඩම් කරන එක නෙවෙයි. මෙයාගේ රේඛීය පදය අවකලනය 1යට k. අනිශ්චිත අනුකලනය අමතක කරන්න එපා. c දාමු. අපි අවසානයේම සුළු කරලම c දාගමු. අපි පොදු හරය විතරයි ගන්නෙ. අවුල නැහැ මෙතන c දාන්න පුළුවන්. අපි c එකයි දාමු පළවෙනි කොටස නිසා. ඊට පස්සේ මතක තියාගන්න මේක අනිශ්චිත අනුකලනය. සීමා දෙක දැම්මේ නැහැ. එතකොට උත්තරේ t කින් තියන්න එපා. t කියන්නේ වාතින් දාපු එක. ඒගොල්ලෝ t එකක් දීලා තිබ්බේ නැහැ. එහෙනම් x කින් උත්තර ලියන්න ඕනේ. t වෙනකොට දැම්මේ අපි x දැම්මේ x සමාන t වර්ගය. එහෙනම් t වෙනකොට මෙතන දාන්න ඕනේ වර්ගමූල x කියන එක. එහෙනම් මට තව දුරටත් සුළු කරගන්න මෙතනින් k එකක් එවිට ගන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ නේද? අපි මෙතන ලියමු වර්ගමූල ඒගොල්ලෝ අවසාන ප්‍රතිඵලයක් අපෙන් බලන්නෙත් නෑ. අපිට හැකියතාක් අපි සුළු කරලා තියෙමු. මෙතන වර්ගමූල x බෙදීම k. මෙතනින් අපිට ගන්න පුළුවන් k එකක් එළියට. ඒක නිසා මෙතන 2k වර්ගය වෙනවා. ඊට පස්සේ බලන්න එකපාර සුළු කිරීමත් ලේසියෙන් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඍණනේ තියෙන. මෙතන ඍණ නිසා මෙතන ඍණ වෙනවනේ. මෙයා ධන වෙනවනේ. ln ඍණ ln එකනේ. ln දෙකක් වෙන් වෙලා තියෙනවා. තනි ln එකට ගන්න පුළුවන්. වෙන් වෙලා තියෙන්නේ ඍණෙන් නම් බෙදෙනවා. එකතුලා තියෙන ධනෙ නම් ಗುಣ වෙනවා. ඍණ තියෙන්නේ ඒක නිසා බෙදෙනවා. එහෙනම් මෙයා බෙදීම මෙයා එන්න ඕනේ. මෙයා කියන්නේ එක ධන k. අපි මේ වෙලාවේදී x වෙනුවට ලියන වර්ගමූල x. මෙතන තියෙන්නේ
එක ඍණ kt එක ලියන්න ඕන එක ඍණ k වර්ගමූල x. මම මේ මාපාංකයක් දාගත්ත එතන. ඊට පස්සේ ධන c1. මේක තමයි අවසාන උත්තරේ. ඒතර මේකේ අවසාන උත්තරේ අපි x ගෙන් තියන්න ඕනේ. අපි ආදේශ දැම්මට x ගෙන් තියන්න ඕනේ. මේක අනිශ්චිත අනුකලන සීමා දෙක දාලා නැහැ. ඒතර මේකේ ටැකල් වුණ තැන් දෙකක්. ඒ කියන්නේ විශේෂ තැන් දෙකක් තමයි මුලින්ම අපිට තිබ්බේ නැහැ. බින්න භාග පේන්න. ආදේශයෙන් දාන්න තිබ්බා. ඒතර ඕඩේකට හිතන්න ඕනේ අනුකලන ගණන් එතර කරගන්න පුළුවන්. ඊට පස්සේ ආදේශ තීරණය කළා. ඊට පස්සේ බින්න භාග වෙනවා. බින්න භාග කැලේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. හරයයි ලවයයි සමානයි. දැක්ක ගමන් හරය සාධක කළ නිසා දෙහිම ලිව්වොත් වැරදි වෙනවා. උත්තරේ එන්නේ නැහැ. හරි උත්තරේ එන්නේ නැහැ. එහෙනම් අපි 2025 A කොටස කළා. අපි ඊළඟට B කොටසෙන් හම්බෙමු. මේක ෂෙයා කරලා දෙන්න. අපි B එක ගන්න හම්බෙමු.